ආදරණීය දවසක් ප්‍රාර්ථනා කරනවා යාළුවනේ ඔයාලා හැමෝටම. ඉතින් යාළුවනේ අද මම ඔන්න ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ. ඔයාලට මතක ඇති මම මීට ටික දවසකට කලින් පෝස්ට් එකක් දැම්මා. රුපියල් 350ට පැල ගන්න තියෙනවා. මල් ආසන්න පැල ඉතින් ඔන්න ඔයාලට වෙන් කරගන්න පුළුවන් කියලා. ඉතින් මුදල් ගෙවලා පැල වෙන් කරගත්ත අයගේ පැල තමයි ඔයාලා මේ දකින්නේ. ඉතින් මේ වගේම පැල තව තියෙනවා. ඉතින් ඔයාලට ඔන්න ඕනි නම් මට කෝල් එකක් දීලා පැල වෙන් කරගන්න. රුපියල් 350ක් තමයි මේ පැලයක් වෙන්නේ. ඉතින් ඔයාලට මට ලබන සතියේ වෙද්දි මේ පැල දෙන්න පුළුවන්. ඉතින් ඔන්න මල් නැති පොඩි පැල. ඉතින් කොලයක් දෙකක් තිබුණු පුංචි පැල. මෙන්න මේ වගේ පුංචිම පැල. ඉතින් අද මෙන්න මේ වගේ මල් ආසන්න පැල බවට පත් වෙලා තියෙනවා. ඉතින් මල් ආසන්න කිව්වට ඉතින් සමහර පැලවල නම් ඔන්න මේ වගේ පොහොට්ටුත් මෝදු වෙන ගමන් තමයි තියෙන්නේ. ඉතින් යාළුවනේ බලන්නකෝ. ඔයාලට හිතෙනවද මේ වගේ පැලයක් හදාගන්න බැහැ කියලා? මේ වගේ පැලයක් හදාගන්න බැහැ නෙවෙයි යාළුවනේ. මේ වගේ පැල හදාගන්න හරිම ලේසි. ඉතින් 350යි කිව්වහම ගොඩක් අය හිතනවා මේ පැල පුංචි කියලා. ඉතින් නැහැ ඇත්තටම. මේ බලන්න මේ පැලවල තියෙන ප්‍රමාණය වලට මම මේ අදහසක් ගන්න මේවා මේ පෙන්නන්නේ. මේ බලන්න කොච්චර ලොකුවට මේ අය හැදිලා තියෙනවද කියලා මේ බලන්න. ඉතින් මේ වගේ පැල ඇත්තටම ඔයාලට හදාගන්න පුළුවන් යාළුවනේ. මේ බලන්න කට් මුල් ඇවිල්ලක් තියෙනවා. ඉතින් ඔයාලට කට් කරලා මේ අය හිටව ගන්නත් පුළුවන්. ඉතින් බලන්නකෝ කොච්චර ලස්සනට මේ අය හැදිලා තියෙනවද කියලා මේ. ඉතින් බලන්න මේ මාරම ලස්සනයි මේගොල්ලෝ. මේ මල් ආසන්නම් පැල බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ අය ඉතින් මල් ආසන්න නෙවෙයි මල් පිපුණත් හිරු ඉතින් ඔයාලට මේ පැල දෙන්නේ කියපු මුදලටම තමයි. ඉතින් ඔන්න යාළුවනේ ඔයාලටත් මේ පැල ඕනි නම් ඔන්න ඉක්මනින් මට කෝල් එකක් දීලා වෙන් කරගන්න පුළුවන් මේ පැල. ඉතින් මේ පැලයක් වෙන්නේ රුපියල් 350යි. ඉතින් ඔන්න මේ වගේ පුංචි පැල තමා මම මේ විදිහට ඔන්න ඔයාලට දෙන්න ලොකු කරලා තියෙන්නේ. මේ බලන්න මාර ලස්සනයි. හරිම නිරෝගීව මේ අය හැදිලා තියෙනවා. ඉතින් ඒ අතරේ මට මැසේජ් එනවා, කෝල් එනවා. ඉතින් ඒ අයටත් කතා කරන්න ඕනි යාළුවනේ ඔන්න. එහෙනම් 077 137 40 25 හිරුගේ ෆෝන් නම්බර එක ඔන්න කතා කරලා මුදල් වෙන් කරලා ඔයාලට ඔන්න ඔයාලගේ ඇනවුම වෙන් කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ ලබන සතියේ වෙද්දි මට මේ පැල ඔයාලට දෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා ඔන්න. එහෙනම් යාළුවනේ බොහොම ස්තුතියි. මම ගිහිල්ලා එන්නම්. ආයෙමත් මුණ ගැහුමු එහෙනම්. සතුටින් පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝම. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි.